කොහොමද යාළුවනේ ඉතින්? ඒක නෙමෙයි. මේ දවස්වල අර ගුණාලිකාවේ අර පැත්ත ගියත් ඇත්ත කියනවායි කියන ගුණාලිකාවට මෙච්චර රටේ ප්‍රශ්න තියෙද්දි එයාලගේ ප්‍රධානම පුවත් සිරස්තල ඇවිල්ලා මාලිමාවේ മന്ത്രി කෙනෙක් කොල්ලෙක්ට ගහපු එකයි අර ඇඹිලි පිටියේ ගංජල්ලන්න ගිහිල්ලා මාලිමාවේ മന്ത്രി කෙනෙක් ගැහුවයි කියන්නේ. ඒ දෙක තමයි යාළගේ ප්‍රධාන නිවුස්. අනිත් නාලිකා එකකවත් ඒව නෙමෙයි ප්‍රධාන නිවුස්. ඒ channel වලට තියෙනවා ලංකාවේ ප්‍රශ්න කතා කරන්නේ. නිවුස් එකක් හැටියට ගේන්නේ. ගුණාලිකාව නිවුස් එකක් හැටියට ගේන්නේ ආණ්ඩුවේ වැරද්දක් තමයි. අනේ මන්ද මොන විදිහකට මේ මාධ්‍ය හසුරුවනවාද කියලා. මං කියන දේ හරිද වැරදිද කියලා හිතෙනවා නම් උඹලටත් දැනෙන දේ යටින් කමෙන්ට් කරන් ඵලයල්ලකෝ.